Hi guys! අපි අද රසම රස විත් රයිසයක් හදමු හොඳ. ඉතින් වේටික තමා ඕනේ. ඉස්සල්ලාම හොඳ භාජනයක් අරගෙන ඒකට පොල් තෙල් චුට්ටක් දාගන්න. හරිද? පොල් තෙල් චුට්ටක් දාගන්න මලඟ බටර් ඉවර වෙලා ඒ හින්දා මම පොල් තෙල් දානවා. ඔයාලා බටර් දානකොට තව රහයි රයිස් එක. ඉතින් පොල් තෙල් චුට්ටක් දාගන්නවා. ඊට පස්සේ ඒක චුට්ටක් රත් වෙද්දී රත්වෙන්න දෙන්න හරිද චුට්ටක් රත් කරගන්න මොකද රත් හම තමයි හොඳ පොල්තෙල් එක රත්වෙද්දී ඒකට දාගන්න ලුණු හරිදෝ මං ලුණු භාගයක් කරන් තියෙන්නේ බීලුණු ගෙඩියෙන් භාගයක් කරන් තියෙන හරිද බීලුණු ගෙඩියෙන් භාගයක් කරන් කපලා හීනියට කපලා දාගන්න ඊට පස්සේ ඒක චුට්ටක් රත් කරගන්න මේ විදිහට හොඳට කලවම් කරගන්න කලවම් කරගන්න ඊට පස්සේ චුට්ටක් එක රත් වුණාට පස්සේ ඒකට දාන කැරට් හරිද කැරට් අද ඔබ චූරියට කපාගෙන තියෙන්නේ ඔයගොල්ලෝ කැමති විදිහකට කපා ගන්න හරිද ඔය කොටුවට කපරත් රහයි ඉතින් ඔන්නම දාලා ඒ දෙක එකට මික්ස් කරගන්න හොඳට මික්ස් ඊට පස්සේ ඔක හොඳට වැදෙන්න දෙන්න අන්න හම් බැදුනාට පස්සේ රස අනුව ලුණු දාගන්න හරිද ඉතින් මම ලුණු දාන්නේ ඔච්චරයි අය මට තියෙන ගාන හරිද ඉතින් ඔයගොල්ලන්ට හිතන ගාන දාගන්න ලුණු වැඩි කරගන්න එපා කෑම හදද්දි මදි වුණාට කමක් නැහැ පස්සේ දාගන්න පුළුවන් හොඳද ඒකින්ද ඔන්න ඔහම දාලා ඊට පස්සේ දෙක හොඳට මික්ස් කරගන්න හරිද එතකොට රසම රසයි බලන්න ලස්සනවා හරි ඊට පස්සේ ඒකට දාන අවමිරිස් කරලා අවමිරිස් කරලා හීනියට කපලා දාගන්න මට චුට්ටක් සරලට ඕනේ හින්දා ඉතින් මම තියෙන ඔක්කොම ටික දාගන්නවා හරිද අවමිරිස් කල්ලකුත් දාලා ඒක හොඳට කලවම් කරගන්න හරිද අන්න විදිහට ලස්සනට කලවම් කරගන්න හරිද ඊට පස්සේ රම්පේ කරපිංචා දාන්න තියෙනවා රම්පේ කරපිංචා මුලින්ම දාන්න එපා කොයිම වෙලාවකවත් එතකොට ඒක කර වෙනවා හරිද ඊට පස්සේ ඒකත් දාලා ඔය තියෙන්නේ ඉංග්‍රීසි සුදු ලුණු එක ඉංග්‍රීසි සුදු ලුණු බ්ලෙන්ඩ් කරලා තමයි අරගෙන තියෙන්නේ ඔය ටික දැම්මම මාරි සුවඳයි මම මේ වෙලාවට තමයි රයිස් එකේ ගොඩක් මාස වෙලාව ඔය ඉංග්‍රීසි සුදු ලුණු ඔම තෙලේ වැදෙනකොට මාරි සුවඳයි හරිද කවදාවත් ඒක මුලින්ම දාන්න එපා ගයිස් ඒක ඊට පස්සේ ඒකේ සුවඳ ඒකේ රසය නැතුව යනවා ඒ හින්දා ඔක මං අන්තිමට දාන්නේ නාලියලා මිටිස් කුඩු දානවා දැන් කියන්න එපා මෙතන කමෙන්ට් කියලා සැර වැඩි කියලා මට ටිකක් සැරට ගන්න ඕනේ රයිස් එක හරිද ඉතින් මිටිස් කුඩු දානවා කැලි මිටිසුත් දානවා මම ඔයාලා සැර කන්න නැත්තම් ඔය දෙක දාන්න එපා හරිද චුට්ටක් දා ගන්න ඕන ඊට පස්සේ ආයෙ මික්ස් කරගන්නවා මාර රහයි සැරට හැදුවහම රයිස් එක අර හොඳට කන්න පුළුවන් මේක එග් රයිස් එකක් නේ ඒ හින්දා සැර තියෙනවා නම් ෂෝක් ඊට පස්සේ අපි එග් දෙකක් දාගන්න ඕනේ හරිද එග් දෙකක් දාගෙන චුට්ටක් මික්ස් කරගන්න හැබැයි ගොඩ වෙලා ඕක තියන්න එපා මේ ගින්දර අඩු කරලා මේ වෙලාවේ කරන්න අනිවාර්යෙන් ඔය මික්ස් එක ඔහම ලාවට තියෙද්දී ඊට පස්සේ දාගන්න ඕනේ බත් එක. මොකද මං ඔයාලට කොත්තු හදද්දිත් කිව්ව මතකද? මේක මේ බිත්තරේ හොඳට මික්ස් වෙන්න ඕනේ. ඒ හින්දා බිත්තරේ half boil තියෙද්දී ඒකට රයිස් එක දාලා ඒක කලවම් කරාම මාර රහයි. හරිද? ඉතින් ඔර බලන්න බත් එකත් එක්ක මික්ස් වෙන ලස්සන හරිම ෂෝක්. මාර සුවඳ වෙලාවට ඉතින් ඔහොම මික්ස් කරන ගමන් අන්තිමටම දාන්න ලීක්ස් ටික. ලීක්ස් හීනියට කපා ගන්න හන්දා. ලීක්ස් ටික අන්තිමටම දාන්න එතකොට ඒක රසයි. හරිද? සෝයා සෝස් මතක ඇතිව දාගන්න. සෝයා සෝස් ඉතින් හැම කෑමකටම යනවානේ. සෝයා සෝස් දාලා ඊට පස්සේ මේ ඔක්කොම හොඳට මික්ස් කරගන්න ඕනේ. මට අමතක වුණානේ. දානවා මොනවාද ගම්මිරිස්. ගම්මිරිස් ටිකක් දාන්න. එතකොට සැර එනවා හොඳට. ඊට පස්සේ ඉතින් ඔක්කොම හොඳට මික්ස් කරගන්නයි තියෙන්නේ. හන්ද. රයිස් එක හොඳට මේ වෙලාවේ මික්ස් කරගන්න. මොකද එග් එක හැම තැනම දැන් බත් එකේ ගිහින් තියෙන ඔයගලන්ට පේනවා ඇති නේද? ඔක මාර රහයි කන හැම කටක් ගානම මාරම රහයි.
හරිද මාර්ම හයි ඔයාලා කාලා බලන්න කහෙම හදලා මේක රස්සටම ආවගයිස් ඉතින් හම්ම මික්ස් දැන් අපේ එග් රයිස් එක හදලා ඉවරයි ඉතින් ඔයගොල්ලොත් බිත්තර රයිස් හදන්න හරිද මෙන්න මේ විදිහට so yummy කන්න කලින් ඉතින් ලස්සන ප්ලේට් එක බෙදාගෙන කන්න හරිද අයියෝ අන්නහම තමයි මෙන්න මේ රස්සම රස එග් රයිස් එක ආවේ ඔයාලත් හදලා කමෙන්ට් එකක් දාන්න හොඳ මෙහෙම හදුවාම මාර්ම රසයි මේ වෙලාවේ මාර්ම සුවඳයි හරිද මට ඉතින් හෙන බඩගින තමයි ඔක හදාගත්තේ දැන් ඔක කන්දයි තියෙන්නේ හරිද එහෙනම් අපි නෙක්ස්ට් වීඩියෝ එකෙන් හම්බෙමු ඔයාලත් පරිස්සමෙන් ඉන්න